ඔයගොල්ලන්ට මම මේ කියන්න හදන්නේ ස්වන් රැකියාව පිළිබඳව මේක කරන්න පුළුවන් මහා පරිමාණවත් කරන්න පුළුවන් සුළු පරිමාණවත් කරන්න පුළුවන් තීන්ත නිෂ්පාදනය කියන. තීන්ත නිෂ්පාදනයේදී සිදුවන්නේ පහසුවෙන් මිශ්‍ර නොවන සංරචක ස්ථායීව පවතින පරිදි මිශ්‍ර කිරීම. මේකෙදී තීන්ත නිෂ්පාදනයේදී රසායනික ප්‍රතික්‍රියා කිසිවක් සිදු වෙන්නේ නැහැ. මේකෙදී කොටස් හතරක් තියෙනවා මේ මිශ්‍රණයට යොදා ගන්න කොට මේ ද්‍රව්‍ය හතරක් තියෙනවා. ද්‍රාවකය, බැඳුම්කාරක, වර්ණක සහ ආකලන ද්‍රව්‍ය. ද්‍රාවකය, බැඳුම්කාරකය, වර්ණක සහ ආකලන ද්‍රව්‍ය. මේ ද්‍රාවකය කියන්නේ දිය කර ගන්න දේ. මේ දිය කර ගන්න දේ ජලය නම් ඒකට අපි කියනවා ඒවා ඉමල්ෂන් තීන්ත කියලා. දිය කර ගන්න දේ ආවනික ද්‍රාවකයක් නම් අපි ඒවට කියනවා එනමල් තීන්ත කියලා. ඔයාලා ඒක දන්නවා. මේ තීන්ත නිෂ්පාදනයේදී ද්‍රාවකය කියන එක නැත්නම් මේ ඉමල්ෂන් එනමල් වලට යොදා ගන්නා ජලය හෝ කාබනික ද්‍රාවකය කියන එක 130ක් 140ක් අතර ප්‍රමාණයක් පැවතිය යුතුයි. බැඳුම්කාරකයේ 120ක් 160ක් අතර පැමිණිය යුතුයි. මේ බැඳුම්කාරකයේ විදිහට බයින්ඩර් වතුර එක බයින්ඩර් ගම් එක නැත්නම් කෙම්පික්ස් කියන ගම් එක ගන්නේ. මේ වර්ණක විදිහට 102ක් 140ක් අතර ප්‍රමාණයක් පැවතිය යුතුයි. ආකලන ද්‍රව්‍ය 0.5ක් අතර ප්‍රමාණයක් පැවතිය යුතුයි. මේ ආකලන ද්‍රව්‍ය වලට තික්න කියලා කෙමිකල් එකක් තියෙනවා. ඔය ලොකු හાર્ඩ්වෙයාර් වල ගන්න තියෙනවා. මේ තික්න කියන කෙමිකල් එක ඉමල්ෂන් තීන්ත හදනවා නම් කරන්නේ තික්න කියන කෙමිකල් එක ජලයට ජල වාජනයකට දාලා කලතනවා හොඳට කලතෙන තරමට තමයි මේ තීන්තයේ ගුණාත්මක භාවය ඉහළ යන්නේ. මේ කලතන්න මේ තීන්ත එක ගල් වෙනවා නැත්නම් දොදොල් බවට පත් කරන්න පුළුවන්. ඒ කියන්නේ විශාල පරිමාවක් වුණත් ජලය ගල් කරන්න, තද ගතිය ගන්න මේ තික්න කියන එක භාවිත කරනවා. මේ භාවිත කරලා මේකට වර්ණක සහ ආකලන ද්‍රව්‍ය ඔය බයින්ඩර් ගම් එක ඒ අදාළ පිළිවෙලට එකතු කරනවා. ඒ ප්‍රමාණ දැන්වා ඒ ප්‍රමාණ වලට එකතු කරනවා. ඒ ප්‍රමාණ වලින් පස්සේ මේ තීන්ත එක හොඳම තීන්ත එකක් බවට කියන්නේ මිශ්‍ර කිරීමෙන් මේකදී හොඳට මතක තියාගන්න තියෙන රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වෙන්නේ නැහැ. ඒඳ බය වෙන්න දෙයක් නැහැ. මේක නිෂ්පාදනය කරන්න පුළුවන් Tamanට. තීන්ත නිෂ්පාදනයේ ගුණාත්මක භාවය ඉහළ යන්න මේකේ මිශ්‍ර කිරීම ඉතා වැඩි ප්‍රමාණයක් කරන්න ඕනේ. ඒක දැනගන්න තීන්ත නිෂ්පාදනය වෙන්නේ.